අපිට රත්නපුර නගරයේදී හම්බුණා මේ කතරගමට බුලත් සිංහල ඉඳලා පයින් යන තරුණයෙක්. ඉතින් පොඩ්ඩක් දුර්ලභ සිදුවීමක්. ඒ කියන්නේ කතරගමට මේ මෙහි ඉඳන් යනවා කියන්නේ බුලත් සිංහල ඉඳලා. ඉතින් අපි කතා කරමු එයත් එක්ක. කතරගමට යන්න පළවෙනි පාරේ. තාන ඉස්සෙල්ලා සිරිපාත කියලා තියෙයි. සිරිපාත තුන් පාරක්. සාමාන්‍ය ඔයා දවස් දැන් කීයක් විතර යයි කියලා හිතනවද? ඔයාගේ හිතේ හැටියට. ඊයර 11ට ගෙදරින් ආවේ. ඊයර 11ට. දැන් මේකට රත්නපුරේ දැන් මම අදාළ දෙන්නේ වදාදා උදේ පූජාවට යන්න තමයි. වදාදා උදේ පූජාවට. සාමාන්‍ය කිලෝමීටර් තියෙනවා 130. 130 සාමාන්‍යයෙන් දවස්. ඒකට කීයක් යනවද දවස්? අදත් එක්ක අතරවත රැවිත්ති වගේ කොමත් බලාදා පූජාවට තමයි යන්න. ඊයර 11ට ඔයා ආවේ. ඊයර 11ට කියන්නේ සාමාන්‍ය බුලත් සිංහල ඉඳලා. කිලෝමීටර් රත්නපුරේටම තියෙයි දැන් 40 ඉංගිරිය ඉඳන් තියෙනවා 36. ඔයකොල්ලෝ ගෙවල් ගාවට 12ක් තියෙනවා. ඔව්. ඔයකොල්ලෝ ගෙවල් ගාවට සාමාන්‍යයෙන් 45ක් වගේ තියෙනවා නේ. සාමාන්‍ය ඉතින් එමිට දැන් දුර දේවාගෙන යන්න ඉතින් තමයි අයිඩියා එක නේද? හොඳයි ඉතින්. අමාරුවෙන් හරි ඒ ගමන යන්න තමයි. ඔව් ඔව්. නෑ ඇත්තෙම මේ හිතේ පරණ මිනිස්සු මේ පයින්නේ ගියේ නේද? යාන වාහන තිබුණ නැති කාලේ. ඉතින් එහෙනම් සුවපත් වෙනවා යන්න කියලා එහෙනම්. ඔව්. ඔව්. නිරෝගීවම කිසිම ලෙඩක් දුකක් නොවි යන්න කියලා එහෙනම් ප්‍රාර්ථනා කරනවා. හරි.